හදිසි අනිමයකින් ගෙන ආපු ගල්ලංගුරු නැවත් බහලයි කියලා. දැන් මේ පාඩුව කවුද විඳින්න ඕනේ? කලින් බාල ගල්ලංගුරු ගෙන ආපු නැව් සමාගම් වලට අපේ හැමනේ ඒ සමාගම් වලට ලංකාවේ ඉන්න නියෝජිතයන්ට මොකක්ද ගත්තු නීතිමය ක්‍රියාමාර්ගය? ඔවුන්ට අසීමිත ලාභයක් ලැබෙනවා. තාම කරගන්න විදියක් නැහැ. තාම ගල්ලංගුරු නැව බා ගන්න විදියක් නැහැ. ඒ වෙච්ච පාඩුව රටේ ජනතාවට දානවා. ඊයේ පෙරේදා පාර්ලිමේන්තු නිලධාරියෙක් කියලා කියනවා අර කෝටි 80ක් 90කට වැඩි ප්‍රමාණයක් වැරදි ගිණුමකට යවුවා. ඒක හොයාගන්න බැරි පාටක් තියෙන්නේ. ඒතර පාර්ලිමේන්තු කමිටුවේ മന്ത്രിවරයෙක් කනවා මොකද්ද විසඳුම? ආණ්ඩුවේ විසඳුම තමයි ඒ බරත් මහජනතාවට දාන්න. මහජනතාවගෙන් අපි ඒක ආය කරගන්න. වෙන කරන්න දෙයක් නැහැ. ආණ්ඩුවේ නොහැකියාව, ආණ්ඩුවේ වංචාව, දූෂණය, පාඩුව ගෙවන්නේ කවුද? මිරටේ ජනතාව. එන්න ආණ්ඩුව බදු බර වැඩි කරනවා. ඒ බදු බර වැඩි කරලා ගන්න සල්ලි ටික මොකද වෙන්නේ? ගමේ පාර හැදෙනවද? බෝක්කු හැදෙනවද? ඇලවෙල්ල හදනවද? පාසල හදනවද? නැහැ. ඒ ගන්න මුදල් වලට වෙච්ච දෙයක් නැහැ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා ත්‍රිලියනයක් සල්ලි දෙනවනේ. හැබැයි කුණාටුවකට ගයක් ගහන් ගියම ලක්ෂ 10යි තකරමට 50යි ඉඩමට 50යි ගෙදරට ගියපු ආණ්ඩුව අද වෙනකොට 35000ක් ගෙවල් වලට යවා ගන්න බැරි වෙලා ඉන්නවා. අහුවොත් කියන්නේ සල්ලි තියෙනවා. සල්ලි තියෙනවා මිනිස්සු උදව් කරන්නකෝ. ගොවියගේ පොහොර ටිකට සහනයක් දෙන්න. දැන් ලෝකෙම ආහාර හිඟයක් ගැන කතා කරනවා. ලෝකෙම ආහාර හිඟයක් ගැන කතා කරනවා නම් අපි මේ වෙලාවේ අපි ගොවියෝ ශක්තිමත් කරන්න ඕනේ. ගොවි මහතුරු ශක්තිමත් කළා. ගොඩ ගොවිය මඩ ගොවිය ශක්තිමත් කළා අපිට ඕනේ දේ වබා ගන්න ඕනේ. ආයේ පිටින් ගියලා කන්න හම්බෙන්නේ නැහැ. ලෝකයේ ආහාර හිඟයකට ආව දේශගුණ විපර්යාස නිසා. අපි ඒකට සූදානම් වෙන්නේ කොහොමද? ගොවියා තඹ සතේකට ගණන් ගන්න නැහැ ආණ්ඩුව. ඕම් විපක්ෂින් ගහන්න කුඹුරට බහැලා අමු වීත් කෑව. මතකනේ? ගෝයන් කෑව. කුඹුරට බහැලා ගෝයන් කාලා වී මලු කරේ තියන් කොළඹාවේ අමුඩ ගහගෙන. ගොවියෝ වෙඩිවේ. එහෙම ආපු අය දැන් ඇමතිවරු වෙලා සම්පූර්ණයෙන් ගොවිය අමතක කළ ව්‍යාපාරිකයෙක් ඉන්නේ. ව්‍යාපාරිකයන්ට ඕන විදිහට කඩඳුරු කරන්නේ. ඒ නිසා අද මෙරට ජනතාව එක තේරුම් ගන්න තියෙනවා. ඒ හින්දා තමයි අපි ගම්වලට යනකොට ඔබ වැනි මේ රටට ආදරය කරන ඔබේ දරුවාගේ හෙට දවස පිළිබඳ අපේක්ෂාවෙන් බලාපොරොත්තුවෙන් කටයුතු කරන අය අපි එක රාශි වෙන්නේ. මහා සංඝරත්නයට දැඩිසේ අපහාස කරනවා. අද ලොකුම අභියෝගය තමයි අපේ හාමුදුරනේ මහා සංඝරත්නයට සම්බුද්ධ ශාසනයේ ගෞරවය ආරක්ෂා කරගන්නේ. උපක්‍රමශීලීව ගහනවා. උපක්‍රමශීලීව සම්බුද්ධ ශාසනයේ විහාරස්ථානයේ නායක හාමුදුරන්ගේ ගෞරවය කෙලසන්න ආණ්ඩු උත්සාහ කරනවා. සැලසුම් සහගත. ඒ නිසා අපි විශ්වාස කරනවා මිරටට ගැළපෙන මහ පොළොව යථාර්ථයක් කරන්න පුළුවන් දේශපාලන බලවේගයක් අපි හදන්න ඕනේ. ඒ සඳහා ඔබ එකතු වෙන්න අත්වැල් බැඳ ගන්න කියන ආරාධනය කරමින් ඔබ සියලු දෙනාගෙන් මම ඉල්ලන්නේ අපි ගම් මට්ටමේ අපේ පාක්ෂිකයෝ අපිට පක්ෂ ભેදයක් නැහැ. ඕනේ පක්ෂ කලින් මැතිවරණ අපි අමතක කරමු. ඒ හැම කෙනෙක්ම අපි එකතු කරගමු. ශක්තිමත් ගොඩනැගෙන දේශපාලන බලවේගයක් හදමු. මේ රටට ගැළපෙන වගේම ඔබේ දරුවාගේ හෙට දවස යථාර්ථයක් කරන්න පුළුවන් දේශපාලන බලවේගයක් ගොඩනගමු කියන ආරාධනා කරමින් ඔබ සියලු දෙනා සුබ අනාගතයක් පතමින් තෙරුවන් සරණ පතමි.